ඔන්න අද අපි සීගිරිය ලස්සන ගමක දවසක් ඉන්නයි යන්නේ. අද අපි සීගිරිය මුදුනටම නගින්න හිතන් ඉන්නවා. වැවක යනවා, ගමක් මැද ලස්සන නවාතැනක නවතින්න යනවා, කරත් එක යනවා, ගැමි ගෙදරක යනවා. අපිට මේ හැමදේම කරන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්නකො මොකද උනේ කියලා. Good morning. ඔන්න අද අපි යනවා සීගිරිය යනවා. ඔයගලන්ට මතකද අපි අර මන්දාරම්නුවර ගිහපු අපේ යාළුවෝ දෙන්න? අන්න ඒ දෙන්න එක්ක යන්නේ. දැන් ඉතින් අපි ඒගොල්ලන්ගේ දිහාට යන්නේ. ඒගොල්ලන් එක්කන්. දැන් වෙලාව 7යි. නේ? 7යි වෙලාව. බලන්න 6ට යන්නේ ඉතින්. කවිස් තමයි ලෑස්ති වෙන පරක්කු. චූටියක් පරක්කු නැහැ ඉතින්. දැන් යන් අපේ යාළුවෝ දෙන්නම එකතු කරගන්න ගම්පහට. අපිට කොය හරි යන්න එළියට බැස්ස. වැඩගිනි. ගෙදර හිටියද ඉතින් වෙනසක් නැහැ. ඒ උනාට හරි ගමනක් යන එළියට බැස්ස. අනිවාර්යෙන් බඩගිනි. බඩගිනි. පෙන්න සෙට් එක බයිනෝ. එන සාදු කිය. සෙට් එක සාදු කිය. සාදු. කොට මොනවා කන්න ඕනේ? කිසිද? ඈ? මටන් බිරියානි. දැන් කොහෙන් හරි කමන්නේ කන්න ඕනේ හරි හොයාගෙන කමු. බඩගිනිනේ. ආන්දර ඉඳන් ඇරිලානේ අද මම ඇරුණේ 4ට. ඔයා 4ට මම මේ එන්න චුට්ටකට කලින් ඇරිලා තමයි එයා ඔක්කොම ලෑස්ති කරලා. මම ලෑස්ති කරා ඇඳුම් ඒවා මේ ඒකට. මේගොල්ලෝ ඇරුණාට වැඩක් නැහැ. මේගොල්ලෝ අපේ ගෙදරට එනකොට 8යි. අපි නිදාගත්තේ නැහැ. ඊරා ඉඳන් ලෑස්ති වෙලා ඉන්නේ. ඉරාට? ඒ අර සීගිරිය අප්සරාවි බලන්න යන්න තියෙන හදිස්සියට. මීරිගමෙන් හයිවේ එකට දාන්න හදන. ඊට කලින් කාලා යමු. මොනවද ඕනේ? ඔන්න අපි ගත්තා. මොනවද තියෙන්නේ? මේකේ තියෙනවා මෙන්න මේ මට බොන්න ගත්ත ස්නැක් එක. අපිට ඔයාලට ගත්තා අයිස් කොපි. හොඳයි. ඊට පස්සේ මේ කවිස් කන්න ගත්තා. අනෝදා හැඩෙති. නෝදා මල්. අනෝදා මල්. ඊට පස්සේ මම කන්න ගත්තා චොකලට් චිප්. මොකද අද කැඩුණා. අයියනේ. ඔය පැකට් එක. අයියෝ. හරි. අක්කේද කැඩුණා. ඔන්න අපි දැන් ටිකක් ලං වෙලා ඉන්නේ. දැන් ඉන්නේ ගලේ වෙල. තව කිලෝමීටර්ස් 32ක් තියෙනවා. يعني විනාඩි 45ක් විතර. දැන් අපි මේ ආවේ කාශ්‍යප රජුගේ රාජධානියට යන්න හදා. ඔන්න අපි හැරෙව්වා. තව සීගිරියට කිලෝමීටර් 9යි තියෙන්නේ. ඔන්න අපි ආවා. ඒ ඉතින් තියෙන්නේ සීගිරිය නගින්න. සීගිරිය නගින්න ඕන කරන ආයුධ ආයුධ සන්නද්ධ කරගන්න. තාම කෑවේ නෑ මේ සීගිරිය නැගලා බැහැලම කනවා කියලා කට්ටිය තීරණය කළා. මේ ජවයේම තියාගන්න පුළුවන් ද බලමු නැගලා වහිද්දි. යනවා. සීගිරිය. එහෙම දාලා රහයිද? චුට්ටක් කාලා බලන්න එන්න. චුට්ටක් කන්නකෝ. රහයිද මිරිස් දාලා කොමඩු වල. මොකද? අවුලක් නෑ. ෂේප්ද? තව එකක් දෙන්න. තව එකක්? නෑ. සීගිරියට යන පාරේ මෙහෙත් කවුරුත් නෑ. යන්නේ. ඔව් මෙහෙත් කවුරුත් නෑ. අපි එකට විතර දැන් නගින්න හදන්නේ කවුරුත් නෑ. අපි යන පැත්තට කවුරුත් යන්නේ නෑ. ඇයි දන්නේ නෑ. මේ පැත්තෙන් එනවා ගොඩක් කට්ටිය. ටිකට් ගන්න යන්න. ටිකට් එකක් 120යි. 120යි. ළමා එකයි වැඩි. කවුද ළමා එතකොට? ළමා දෙකයි වැඩි හිටි දෙකයි. කවුද ළමා දෙක? අපි දෙන්නනේ. මේ දෙන්න ළමා. අපි දෙන්න එතකොට. අපි දෙන්න වැඩි හිටි දෙකයි මොංගල් දෙකයි. මොංගල් ටිකට් එක 20යි. 20යි. ඒක තමයිනේ. අපිට නෑ මොංගල් එක්ක යනකොට අපිට සල්ලි දෙන්න. සල්ලි. අන්න සීගිරිය. මෙතන මැප් එක. අසයි. අපි තාම පටන් ගත්තා. ඔව්. අන්න අර ඉදම් ආවේ. මෙතන ටිකට්ස් පෙන්නන තැන. මට ඇවිල්ලා තිබ්බට ලොකු මතකයක්. ඒක අද ආවා. ඔයාගේ පළවෙනි පාර. ඔව්. වව්. ඉස්සර මේක මාර ලස්සන තියෙන්නේ නැතිනේ. රාජධානියක් කියලා තිබ්බ කාලේ. මේ විදිහට නේද ලස්සන. ඒ බලන්න. ඒකට කුඹේ වගේ මිනිස්සු යනවා. ළඟට ආවා. දැන් එනං සීගිරි ගල නගින්න පටන් ගමු. හොඳ කරන්නේ. අන්සි. තාම පටන් ගත්තා විතරයි. තව උඩට යන්න තියෙනවා. දැන් මහස ගැන අවසරයිනේ. පියාවා පටන් ගන්න තැනට මේ තියෙන්නේ. මෙතන සිංහ කට. මෙන්න මෙතන. සිංහ කට ගාව. යාළුවෝ දෙන්න වෙන්නේ. දැන් අපි මෙන්න මෙතනින් නගින්න හදන උඩට. මේ
සෑහෙන උඩට ආවා. තව ටිකයි තියෙන්නේ. ඔයාට මොකද ඉතින් ෆස්ට් එක්ස්පීරියන්ස් එක? හැබැයි මරුව මේකට කලින් එන්න බැරුනේ. අපරාධ කියලා හිතනවා. ඉතින් හරි මහන්සි උඩට නැගෙත්තේ. වාව්. කොහොමද view එක? ඔන්න අපි අවසාන තැනට ඇවිල්ලා ඉන්නේ. මහන්සිද? මහන්සි. වාව්. මරුනේ. ලස්සනයි. කාශ්‍යප රජුරෝ මෙතන ඉන්නේ ඇති නිකන්. රජානේ පිංගෝ. මාර ලස්සනයිනේ. රාජධානිය තියෙන කාලේ කොහොමද තියෙන්නේ නැද්දනේ? තව අපිට ගියාකි නේද? නාමුද නාගෙන යන්ද? සර්පෙක්. පොළොගෙත් නෑ පොළොගෙක් නෙවෙයි. වෙන මොකෙක් හරි ඇහැටුල්ලෙත් දුවේ. වතුරත් ඉවරයි. වතුරත් ඉවරයි. දැන් අපි ටිකක් වෙලා මෙතන හිටියානේ. ඔව් පැයක් විතර හිටියා නේද? දැන් කියලා අපි මෙතනින් බහැලා එහෙමවත් දන්නේ නැහැ ඔයගලන්ට. දැන් අපි මෙතනින් සීගිරි ගලෙන් බහැලා පියන් අපේ හොටෙල් එකට නවතින හොටෙල් එකට යන්නේ. ඒක කලින් කන්න ඕනේ. ඔව් කාලයන් බඩගිනි. දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ කන්න යන්නේ. යා. ඔන්න අපි නැවතුවා දොඩ එකක් බොන්නනේ. නැවතුවා නෙමෙයි නැවතුණා. නැවතුණා. Cheers. මේ වෙලාවට මරු මහන්සි වෙලා ඉන්නේ. ඔන්න අපි ආවා. අවසානයේ කොහමද ආවා? දැන් වෙලාව 5යි. දැන් එනම් ගිහිල්ලා අපි ලන්ච් එකට මොනවා හරි හොයාගමු. ඔන්න අපි ලන්ච් ගන්න නැවතුවා. අපි හොටෙල් එකට යන ගමන් ඉන්නේ. ඔව්. චෙක් ඉන් ටයිම් එක පහු වෙලා. දැන් හවස 6ට විතර ඇති. අපි ඇවිල්ලා තියෙන හරිම ලස්සන ගමකට. ආවා බයි මේන යාවා ලස්සනයිනේ අනේ අර බලන්න ඇංගිලා බයේ එන්න යාළුවෝ ටික යාලා බය වුණාද හොඳයි ඔය තියෙන්නේ ෂෝක් එක මෙන්න හහා මේක අරින්න පුළුවන් නේ පුළුවන් නේ ලස්සනයි ලස්සනයි වීව් එක මරුනේ සීගිරියක් පේනවා මෙතෙන්ද අන්න අර මෙන්න මේ පැත්තේ මේ තියෙන සීගිරිය දැන් එහෙනම් ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන යමු පූල් එකට පූල් එකට දවසම මහන්සිය දිය කළා හරි ඔව් අපි ආවා ටිකක් කළු වෙලා හැබැයි මෙන්න මේ ආ වීඩියෝ ගන්න පේන්නේ නැහැ හැබැයි කළුයින් නෙළුම් මල දැන් වෙලාව 6:51 වෙලාව හැබැයි වතුර රස්නේ නැහැ මේ සීතල නැහැ නේ සීතල නෑ රස්නේ නෑ නෙවෙයි වතුර රස්නේ ඔව් හරි සනීපයි අද දවසම අවුල් අද දවස මහන්සිලා ඉන්නේ කකුල් ගෙවිලා තියෙන්නේ හෙට තමයි සුපිරිම දේවල් ටික තියෙන්නේ නේ අපි හෙට හිතාගෙන ඉන්නවා වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න හිතාගෙන ඉන්නවා අපි මේ ගමක පොඩ්ඩක් ඇවිදින්න හිතාගෙන ඉන්නවා යනවා ඩිනර් එක ගන්න අපි ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරා මහන්සි සෑහෙන දුරක් ආවනේ නේද දැන් අපි කන්න යන්නේ ඔව් ඔන්න එහෙනම් අපේ පළවෙනි දවස දැන් ඉවරයි. එහෙනම් ඉතින් දැන් නිදා ගන්න හදන්නේ. අපි ෆිල්ම් එකකුත් බැලුවා. ෆිල්ම් එකකුත් බලලා ගොඩක් මහන්සි වුණානේ. ඒ නිසා දැන් අද හොඳට නිදිය ගමු. හෙට බලමු මොකද කරන්න කියලා. ඔව් එහෙනම් හෙට උදේම හම්බෙමු. good night. good night. good morning. අන්න දැන් අපි චුට්ටකට කලින් තමයි නැගිට්ටේ. දැන්යි අපි view එක බලන්න යන්නේ. දැන් 8යි කාලට විතර. 8යි කාලට විතර ඇති බලමු view එක කොහොමද කියලා. වීම් බලන්න ඒගොල්ල එක මේක ඒගොල්ලො නිදිද කොහෙද වාව් අර අතල පන්සලකුත් තියෙනවා ගවයි පන්සලයි පන්සලයි good morning දැන්ද නැගිට්ටේ ඔව් කැම ලෑස්ති ඔක්කොම ගල්ලානේ කරලා ගෙවල් එහෙම කරාද
ඔව් නේ අතු ගාව මේ ටිකනේ. නෑ. ඔයාලා ටිකක් අතු ගාලා දෙන්න. දෙන්නකෝ. ඉන්න අපි එන්න. ඌටි ගන්න කොස්සාර අර ටික අතු ගාලා දෙන්න බලන්න. ඔයාලා අතු ගන්නත් ඔයා එන්නේ? අපි යනවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. බඩගිනි. අර ගෙදර අය තාම නෑ. මොකද්ද කරන්නේ? එන්නකෝ. ඒ ගෙදරයි දැන් දුකද නැගිටලා තියෙන්නේ. ඔව්. උදේම නැගිට හුරු වෙන්නකෝ. මොකක්දනේ? අප්පා මේ ඇවිල්ලා ඊයේ වැස්සයි දූවිලි මෙතන ඒවයි සෙට් වෙලා. උදේට දෙන්නම් මං ඈ. පූල් එක ගාව ඉන්නවා. පූල් එක ඇතුළට දාමුකෝ ඉතින්. පූල් එකට දාන්න. අර මගේ ස්විමින් ෂෝට් අම්ද. අන්න යන්නේ. පොඩ්ඩ දාන්න. අර ඔගේ යම්. අවුල නැහැ. අර නෑ සුපි. මුළු හේතුවම හොඳ. දත් මැද සාම්මයා. මැද? දත්වල ඉස්සරහට එක මැද්ද පිටුවල. හක්ක ටික මැද්ද නෑ. කාලේ ඉන්නවා. නෑ ඉස්සරහ වෙනම පිටුවල වෙනම මදින්න. මොකද ආයි අපරාධිනේ මම උදේට මැදලා ආයි මදින්න. මම ප්‍රයිස් දැන් අපි ඇවිල්ලා ඉන්න උදේ ලන්ච් එක ගන්න. උදේ ලන්ච් එක? නෑ ඒක කවනවා. හරි. ප්‍රයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ උදේ කෑම ගන්න. අද තියෙන අපිට පාන්. ඊළඟ ගන්න. ආයි ඔලිදාරියා. හරි කියන්නේ හොඳයි. ඔහොම දැන් නිකන් තාත්ති කියනවා. ප්‍රයිස් දැන් අපි ඇවිල්ලා ඉන්න උදේ කෑම ගන්න. අපි අද නැගිටිනකොට 9 විතර වුණා. අද අපිට උදේට තියෙන්නේ පානුයි පරිප්පුයි පානුයි චිකන් හොදි තියෙන්නේ. ඒකට අපි දන්න විදියට මොනවා කෙනෙක් දන්නේ නැහැ. ඔව්. බ්‍රෙක්ෆාස්ට් එක මේ ඉවරුණා. දැන් මේ වතුර තියලා තියෙනවා. දැන් අපි උදේට කාලා තව ටිකකින් ඊට පස්සේ තමයි අපේ ප්ලෑන්ස් ටික බලන්නේ. අපි බලමු දැන් ඊටු ටික. ඊටු ටික බලමු නේ. මොකද ජය මේක වහන්න. ජය වගේ. ජය. අපි යනවා කොහෙද? අද යන පූල්. පූල් එකට යනවා. බුනේ අරාබිකාරයෙක් වගේව. මට කුකුල් හාමි කිව්වා. මම කුකුල් හාමි වගේ. ඔය මම කුකුල් හාමි. උඹ තමයි කුකුල. සපුනි ලස්සනයි අද මේ බලන්න. මේ බලන්න සපුනි. ඔව් මේ කොහොමද ඉන්නේ සපුනිය ලස්සනයි. දෙයක් වෙනවා මේ වගේ පැති වලට ආව. මොකද්ද? දැනටත් මම හොඳටම කළු වෙලා. හොඳට වෙනස පේනවා. කළු වෙලා තියෙන ඉතින් ඒ උනාට එහෙමයි කියලා. ඇවිදින්න බෑනේ පොඩ්ඩක් ඇවිදලා කරලා නේද? ලස්සන තැනක් නේ? දැන් අපි චෙක් අවුට් එවුනේ. ඔව්. පැය භාගයක් පරක් ගියා. ඔව් ගියා. දැන් අපි යන්න ඕනේ අර ගම්මානෙට විලේජ් ටුවර් එකට. විලේජ් ටුවර් එකක්. සීගිරියේ. සීගිරිය. දැන් මෙතනින් චෙක් අවුට් කළා. ඊට පස්සේ අපි හම්බෙමු සීගිරි විලේජ් එකේ. අපි ගත්තා අයිස්ක්‍රීම්. ඔන්න අපි මෙන්න මේක යන්න හදන්නේ විලේජ් ටුවර් එකට. ඊගාවට වැවේ යන්න තියෙන්නේ. ලස්සනයිනේ? ලස්සනයි. ඒක වගේ වැටෙන්නේ. මාරම ලස්සනයි. ලස්සන ගම. මේක එගොඩ වැව. එගොඩ වැව. අපි යන ගමන් ඉන්නේ පොඩි ගමනක්. අද අපි යන්නේ පාරේ. මේ යන්නේ කාර් එකේනේ අද යන්නේ පාරේ. ඒ බලන්න වීවේ. පියනවා වෙවේ. ඔන්න අපි එන්න එකට ආවා. මන්නම් බහැලා ඉන්නේ. ඊගාවට අපි යනවා වාඩියට. ඔව්. ටික. ඔක්කේ ගන්න. ඔක්කොම අර මේ විදියට හදපු ගෙවල් වගේ තියෙන්නේ. අන්නම් බඩගිනි. නම් ටිකක් නෙමෙයි දැන් නම් හොඳටම බඩගිනි. දැන් වෙලාව ඇති 3යි. 3යි වෙලාව. හරිම දිවෙලා තමයි. බලමු මොනවද කන්න දෙන්නේ කියලා නේ. යාව ගැමි ගෙදෙත්. හයි. එන්න අපේ ගෙදර. අයිබෝන්. අයිබෝන්. ඔන්න සපුනි උඩ බල ගත්තත් ගහන්න හදන්නේ. බලමු. වගේ ඔයගලන්ට ඇහෙන්න. උඩ බල. හරි.
දේ කතා කරේ. ඒක අර කන්න කතා කරපු තමයි පොඩ්ඩ ඇහෙන්නේ නැතුව. ෆේවරිට් නේ. Yes. අනේ කියන්න. මොකද්ද රහ? නෑ කියන්න තරහ හරි. දැන් වීඩියෝ කරේ නෑ කියලා තරහ වෙලා. මොකද්ද ඒවට රහ? මම ඉන්නවා. ආයි මුලින්ද. අර නිකන් පැත්තක් බලන්න. ඔන්න පැත්තක් බැලුවේ. හරි ඔන්න. ඔන්න කොමුඩු කෑල්ල. කොහොමද දාන්නේ? මොකද්ද? කොමඩ්ඩ නම් මාරු. ආයි එක්කරා ඒ විදියට බෑ. මොකද රහ? කොමඩ්ඩ. ටුවර් එක ඉවරයි දැන් යන්. දෙයිගාවට. එක යන්න තියෙනවා. ඔව් දෙයිගාවට ට්‍රීල් එක යන්න. තෝර කියුනේ නැත්නම් යනවා. ඔව් ටුවර් එක ඉවරලා දැන් යනවා අපි ආයේ පටන් ගත්තා. A few moments later. හරි. අන්න දැන් අපි විලේජ් ටුවර් එක ඉවර කරලා ආපහු ගෙවල් පැත්තට යන්න හදන්නේ. මේ පැත්තට යන ගමන් ඉන්නේ දැන් ලන්ච් එකක් ගත්තා එහෙමම. ලොක් එක තාම ඉවර නැහැ. ඉවර නෑ ඉස්සරහට මොනවා කරයිද දන්නේ නෑ. අපි ආව පොඩ්ඩක් මෙන්න මෙතන බලන්න. බලමු මෙතනින් එහා පැත්තේ අපි අනුමාන කරනවා වැවක් තියෙනවා කියලා. ඔව් අපේ හවිස් කියන වැවක්ලු. මට හිතෙනවා මේ ගැට්ටෙන් කියන්නේ මේක වැවක් කියලා වෙති. ඔබ එන්නත් පුළුවන්. වව් ලස්සනයි. ලස්සනයිනේ. ඔව් අනේ. මේ කොහෙද දන්නේ තැන? මේගොල්ලෝ කතා කරන කොළ දිවිය පෙන්න. ගොඩ වෙලේ ඉඳන් කතා කරන කො පෙන්නහම කොළ දිවිය. මොකද? හරි ඉන්න ඔය තනකොළ. ඔය තියෙන තනකොළ වගේ අර අතන යනවා පේන්නේ බං අර චූටි. හරිය වගේ. ඔයි. රිලව්නේ. රීලාව බම් මේ. නෑ බං. රීලාව. රිලව් නෙවෙයි බං. රීලාව මේ. අරුන් අර ඉඳන් කෑගන කොළ දිවියෝ නෙවෙයි. මම අපි කොළ දිවියෝ නෙවෙයි යකෝ අපි. අපි රිලා. අපි ආවා පොල්ලෝ ටිකන්න. මෙන්න මෙතන. සංගීතයක් තියෙන එළියේ. දොර ඇරියාම ඇහෙන්නේ. හරින්න. වහන්න. යා. ඇති. රොටි මහනවා. මල්ලෙක් රොටි අම්මා. හොඳයිනේ. ඔන්න එහෙනම් අපි ගේ ගාවට ඇවිල්ලා ඉන්න යාළුවෝ දෙන්නවත් ගම්පහෙන් බැස්සුවා වීඩියෝ කරනවා අමතක වුණා. ඔව් අපිට ඒක අමතක වුණා. පස්සේ තමයි මතක් වුණේ අපි වීඩියෝ කරේ නෑනේ කියලා. වීඩියෝ කරේ නෑනේ කියලා. ඉතින් දැන් ආයි ගන්න බැහැනේ. එහෙනම් ඉතින් අපේ සීගිරි ගමන ටිකක් මහන්සි සීගිරි ගමන ඉවරුනේ ওই විදිහට තමයි. අපි තව වීඩියෝ එකකින් ඉක්මනට වෙන්නම්. මම චැලෙන්ජ් එකකින් එන්න. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම බයි සතුටින් ඉන්න.